හැමදාම එහෙම වෙනවേ. ඒකට පුරුදු වුණොත්. ඕක මටත් ඉස්සර තිබ්බා. ඒ කියන්නේ උදේ නැගිටිනකොට අප්පෝ මොන කර්මයක්ද බං අදත් එක්ක පන්ති වේවා මොනවා හරි ඒවා අර කිසිම හෝප් එකක් නැති දවස් තිය. උඹ හැමදාම එහෙම තමයි. හොඳට බලපල්ලා නිකන් මූණ වල ලින් එක පේනවා. බලලා ඒ අර ඒකට ඕක කියන්න මොන දෙයක්. ඔය යන්නේ නිකා ඔහේ යන්නම් වල යන්නේ. අර කිසිම පොඩි අර ගෝ එකක් නැහැ. නිව්ටල් යන්නේ. ජියර් නැහැ. හොඳට බලන්න. ජියර් දාලා අදින උන් ටිකක් ඉන්න ඔය අතර පතරේ ඈ. අන්න උන් වෙනම තැනකට යනවා. ඔය නිව්ටල් යන්න එපා. පල්ලම් වල විතර යන්න පුළුවන්. අන්න ජීර් එකේ දාලා යන්න. පොඩි කාලයක් තියෙන්නේ. ඒකට කරන්න ඕන මොකක්ද දන්නවද? ෂෝට් ටර්ම් ප්ලෑන් තියාගන්න. ෂෝට් ටර්ම් ටාගට් තියාගන්න. පොඩි ආතල් එකක් තියාගන්න. චූටි ආතලයක් තියාගන්න. මොනවා හරි චූටි දෙකකින් සතුරු වෙන්න. ඒ කියන්නේ අද පන්ති ඉවරලා යනකොට මොනවා හරි හිතලා පන්ති ඉවරලා යන ඒ මොහොතේ හිතපල්ලව. ඒක වෙනුවෙන් හරි හිතලා වැඩ කරපල්ලව. එහෙම කියන්න එපා මං කියන්නේ. මං කියන්නේ පොඩි ප්ලෑන් එකක් තියාගන්න. ඒක ඇතුලේ හෙන්න බරපන්ති ලොකු හිණෙකුත් ඇතුලේ තියාගන්න. මම දැන් මේ කොච්චර මහන්සි වුණා මං යකෝ අවුරුද්දක් මහන්සි වෙනවා දවස් 5ක නිවාඩුවක් හොයාගන්න. හිතපන්කෝ. මං අවුරුද්දක් මහන්සි වුණා ඒකම හිත. මම මේ සමුදායෙන් පස්සේ සතියක් ෆ්‍රී. මට ඒක මනෝපාරක් ගහනවා මං. අඩෝ මම මෙහෙ යනවා මේක කරනවා කියලා මනෝපාර මට එපා වෙන හැම වෙලෙම මම මනෝපාරවල් ගහනවා. ඔය මං තනියෙන් hina වෙන්නේ පැත්තකට ගිහිල්ලා. මම මනෝ ගහනවා බා. නෑ ට්‍රැක් වෙනවා නෙමෙයි. ඒක තමයි ට්‍රැක් එක. එතන මම මෙහි නිකන් මට පේනවා ආයෙත් මං පොඩි අප් වෙනවා. මට ආතල් ඒක. එහෙම පොඩි ටාගට් තියාගන්නලා. ඒලවල වලින් පස්සේ ලයිෆ් එක ගැන පොඩි ආතල්ලක් ගන්නලකෝ මනෝපාරක් ගහපල්ලා. මං කියන හැම වෙලේ අන්න ඒවා තමයි මනෝ ගහන්න. තොපි මනෝ ගහන්නේ මොනවද? ඈ? උඹලා මනෝ ගහනව මං දන්නවා. හරිද? මං කියන්නේ මේ ඒක පොඩි ආතල්ලක් තියාගන්න ඕනේ. පොඩිනේ මේක ලොකු ආතල්ලයක්. මං නම් මාරම ආතල්ලයක. උදේ නැගිටින්නේ නැහැ ජීවිතේම මම. මට දැන් පාන්දර 5ට 6ට හැරෙනවා. ඒක මොටිවේෂන් එකක් වෙනවා. ඒ නිසා ආතල්ලයක් තියාගන්න ලයිෆ් එකේ. ගොන් ආතල්ලයක් නැතුව. රයිට් එහෙනම් මෙතන අද්විතීය සංයුක්ත ගණිතයේ ගවේෂණාත්මක සංනාමය මදුෂාන් නිරංජන්. හේන කියන්නම ටාගට් වලට